සුබ දවසක් ඉතින් ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔයාලා එකතු කරගෙන තියෙන අද අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලගේ යාළුවෝ අතරින් මෙන්න මේ විදිහේ දෙයක් ෂෙයා වෙනවා ඇති WhatsApp එකේ. හොඳට බලන්න. ඔයාලට පේනවා මේ ෂෙයා කරලා තියෙන ෆොටෝ එකේ මේ විදිහට තියෙනවා පුංචි ස්ටිකර් මාක් එකක්. අන්නේ ස්ටිකර් මාක් එක උඩ ටච් කරන එහෙම නැත්නම් ටැප් කරන ඔයාට ඒ රියැක්ෂන් ඉමෝජි එක මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා බලන්න පුළුවන්. ඔයා කිහිප වරක් ටච් කළොත් මේ විදිහට වැස්සක් වගේ ලස්සනට මේක ඩිස්ප්ලේ එක පුරා විහිදෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද කියලා දෙන්න යන්නේ කොහොමද මේක සරලවම කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයා මේ විදිහට අප්ඩේට්ස් කියන එකෙන් ඔයාලා ස්ටේටස් එකක් දාන්න යන තැනට එන්න ඕනේ මුලින්ම. ඊළඟට ඔයා අවශ්‍ය කැමති ස්ටේටස් දාන්න මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්න අයිටම් එක තෝරගන්න. මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊළඟට ඔයාලා බලන්න පුළුවන් උඩ තියෙනවා පුංචි ස්ටිකර් අයිකන් එකක් දෙවණියට. අන්න ඒක උඩ එකපාරක් ටච් කරපු ඔයාට එන්නේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන තියෙනවා පහළම කියන්නේ මේ උඩ කලෙක්ෂන් එකේ පහළම තියෙනවා රියැක්ෂන් කියලා පුංචි එකක්. අන්න ඒක උඩ එක්සරයක් ටච් කරොත් ඔයාට මෙන්න මේ විදිහේ දෙයක් බලන්න පුළුවන්. මෙතන තියෙනවා පහළ පොඩි ටෙක්ස්ට් එකක්. මෙතනින් කියන්නේ මෙතෙන්ට ඉන්සර්ට් කරන ඉමෝජි එක ඔයාට රියැක්ෂන් එකක් විදිහට ඔයාගේ වීවට දෙන්න පුළුවන් විදිහට ඔයාට පහසු කරලා මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. හරි ඉතින් ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මෙතන පහළම තියෙන ඉමෝජි බාර් එකේ අවසානයේ තියෙනවා ප්ලස් මාක් එකක්. ඒක ටච් කරන ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ ඉමෝජි ලිස්ට් එකම ඕපන් කරගන්න. මෙතන ඔයාලට පුළුවන් ඔයාලට කැමති ඉමෝජි එකක් මෙතෙන්ට ඉන්සර්ට් කරගෙන මේ විදිහට ඩන් බටන් එක දීලා ඔයාලට කැමති තැනකට මේක මූව් කරගෙන සෙට් කරගෙන මෙතන පෝස්ට් බටන් එකෙන් පෝස්ට් කරගන්න. රයිට් ඉතින් මම දැන් ඔයාලට ප්‍රූෆ් එකක් පෙන්වන්න බෑ මේකේ. මම මගේ අනෙත් WhatsApp account එකෙන් ඕපන් කරගෙන ඔයාලට පෙන්වන්නම් මගේ ස්ටේටස් එක සීන් කරලා කොහොමද මේකේ වැඩේ ලස්සනට අර විදියට සිද්ධ වෙනවද කියලා. හරි ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේක එකපාරක් ටච් කරොත් එක ඉමෝජි එකක් යයි. කීපවරක් ටච් කරොත් මේ විදියට ලස්සනට ඩිස්ප්ලේ එක පුරාම ඔයා එතෙන්ට ඉන්සර්ට් කරපු ඉමෝජි එක ලස්සනට පේන්න ගන්න. හරි එහෙනම් වීඩියෝ එකත් එකතු වුණාට බොහොම ස්තුතියි. වීඩියෝ එක ඉවර නෑ. ඉතින් වැදගත්ම දේ කියන්නේ දැන් තමයි. ඔයා මේ විදිහට ඇයි ස්ටේටස් එකක් දාන්නේ? මේ විදිහේ ස්ටේටස් එකක් දැම්මම ඔයාට මොකද්ද ලැබෙන දේ? අන්න එක තමයි අපි දැන් බලන්නේ. ස්ටේටස් විදිහට ඔයා හුඟක් දේවල් ෂෙයා කරනවා. මෙතනදී ඔයාගේ මොනවා හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ෂෙයා කළා. මෙතන view count එකත් එක්ක ඔයාගේ ස්ටිකර් කමෙන්ට් count එක ඔයාට බලන්න පුළුවන්. මේ දෙක අතර කම්පෙයාර් කරලා බැලුවොත් ඔයාට තේරෙයි ඔයාගේ මේ ඇඩ් එක එහෙම නැත්නම් මේ ස්ටේටස් එක කී දෙනෙක් අවධානයෙන් බලලද කියන එක. මේ දේ කොහොමද යාලා වැළඳගත්තේ කියන එක ඔයාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් මේ ට්‍රික් එක හරහා. ඉතින් ඕගොල්ලෝ මේක විනෝදයට ගන්නවා වගේම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා මම මතක් කරනවා. වීඩියෝ එක අවසానයි. හැමදාම මේ වගේ අලුත් වටිනම දේවල් බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක touch කරලා notification all දාලා තියාගත්තොත් upload කරන වීඩියෝ එක එසැනින්ම ඔයාලට දැනගන්න ලැබෙයි. එහෙනම් මේ වීඩියෝ එක share කරන්න ඔයාලගේ හැම යාළුවෙක්ටම බලන්න ස්තුතියි.